අයිබෝවන් අපි සාමාන්‍යයෙන් බලන්නේ ලෝකේ ජනප්‍රිය වුණු හොඳම දේවල් ගැන විතරයිනේ. හැබැයි ලොකු සමාගම් වලටත් කවදා හරි වැරදිලා ඇති කියලා ඔයාලා නිකමට හරි සිතුවාද? ඇත්තම කතාව තමයි ලොකු සමාගම් වලටත් බලපතල විදියට වැරදි සිද්ධ වෙලා තියෙනවා. අද අපි ඔයාලට අරගෙන ආවේ ඒ දැවැන්ත සමාගම් වලට වවා කෝටි ගණන් පාඩු කරලා විශාල වශයෙන් පාඩු ලබන්න සිද්ධ වුණු දුරකථන පහක් ගැන කතා කරන්නයි. ඇත්තටම මේ දුරකථන වලට මොකද්ද වුනේ? ඇයි මිනිස්සු මේවා ප්‍රතික්ෂේප කළේ? මේ හැම තොරතුරක්ම සොයා බලන්න අපි යමු වීඩියෝ එකට. HTC චාචා මේක එළිදැක්වුවේ 2011 අවුරුද්දේ. ඒ කාලේ තමයි Facebook එකේ ජනප්‍රියත්වය ලෝකේ පුරාම දවසින් දවස වැඩි වුණේ. ඉතින් HTC සමාගමයි Facebook එකයි එකතු වෙලා හිතුවා Facebook වලටම වෙන වුණු ෆෝන් එකක් හැදුවොත් හරි කියලා. මේකේ තිබුණු විශේෂම දේ තමයි ෆෝන් එකේ යටම කොටසේ නිල් පාට බටන් එකක් තිබුණා. ඒක තමයි Facebook බටන් එක. ෆෝන් එකෙන් මොන ඇප් එක පාවිච්චි කර හිටියත් මේ බටන් එකේ ගූ ගමන් Facebook එකට යනවා. ඒක හරිම පහසුවක් කියලා තමයි නිෂ්පාදන සමාගම් කිව්වේ. ඒ වගේම මේකේ තිබුණු ටච් ස්ක්‍රීන් එක නිසා ෆෝන් එකේ හැඩය ටිකක් පහළට නැමුණු විදිහට තමයි හදලා තිබුණේ. මේ නිසා මේක අතේ තියාගෙන ඉන්න පහසුයි කියලා නිෂ්පාදන සමාගම් කිව්වා. එහෙනම් මේ ෆෝන් එක අසාර්ථක වීමට බලපෑ ප්‍රධානම හේතුව මොකක්ද? මේක ආවේ හැමෝම iPhone නිසා ලොකු ටච් ස්ක්‍රීන් ෆෝන් වලට පුරුදු වෙලා හිටපු කාලෙක. HTCලා ඒ වෙලාවේ මේකට පරණ තාලේ කීබෝඩ් එකකුයි අඟල් 2.6 පුංචි තිරයකුයි දුන්නා. මේ නිසා වීඩියෝ බලන එක වගේම වෙබ්සයිට් වලට යන එක වගේ දේවල් කරන්න හරිම අපහසු කාර්යයක් වුණා. ඒ වගේම මේකේ තිබුණේ මෙගාහර්ට්ස් 800ක වේගයකින් යුක්ත තරමක් දුර්වල ප්‍රොසෙසරයක්. මේ නිසා ෆෝන් එක හිර වෙනවා හැමින් වැඩ කරනවා කියලා ගොඩක් අය කිව්වා. ඒ වගේම මේ ෆෝන් එකේ තිබුණු හැඩය නිසා කෝල් ගන්නකොට කනේ තියාගෙන ඉන්න එකත් හරිම අපහසු කාර්යයක් වුණා. මේ හේතු නිසා මේ ෆෝන් එක අලෙවිය සීග්‍රව පහත වැටුණා. HTC සමාගම මේකෙන් සෑහෙන ලොකු පාඩුවක් ලැබුවා. මේ නිසා මේ ෆෝන් නිෂ්පාදනය HTC සමාගම සම්පූර්ණයෙන් නවතා දැමුවා. HTC First ඊළඟට අපි බලන්න යන්නේ HTC සමාගමේ තවත් අත්වාදවැලීමක් වන HTC First දුරකථනයටයි. මේ 2013 වසරේදී වෙළඳපොළට ඉදිරිපත් කෙරුණේ කලින් කතා කරපු HTC චාචා ෆෝන් එකේ තිබූ කීබෝඩ් එක වෙනුවට ටච් ස්ක්‍රීන් මාදිරියක් ලෙසයි. මේ ප්‍රධානම විශේෂාංගය වුණේ දුරකථන ඇති නිෂ්පාදනයේදීම ස්ථාපනය කර තිබූ Facebook Home මෘදුකාංගයයි. මේ මෘදුකාංගය මගින් දුරකථනය ක්‍රියාත්මක කළ විට තිරේ සම්පූර්ණයෙන්ම දිස්ුනේ පරිශීලකයන්ගේ Facebook post විතරයි. කෙසේ වෙතත් මේ නව සංකල්පයේ දරුණු අසාර්ථකත්වයකට මුහුණ දෙන්න HTC සමාගමට සිදු වුණා. Facebook මෘදුකාංගය මගින් දුරකථනයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයට බාධා ඇති කළා. වෙන යෙදවුම් භාවිතා කිරීමට අපහසු වීම නිසා පරිශීලකයින් මේ ගැන එතරම් සතුටටපත් වූයේ නැහැ. ඒ වගේම මේ කාලය තුල වෙළඳපොලේ තිබූ ඉහළ මට්ටමේ Samsung Galaxy S4 වැනි දුරකථන සමග සසඳන විට HTC First තිබුණේ සාමාන්‍ය තත්ත්වයේ අභ්‍යන්තර දුරංග පමණයි. මෙවැනි හේතුන් සමග දුරකථනය වෙළඳපොළට නිකුත් කර මාසයක් යාමටත් පෙර එහි මිල $99 සිට $99 දක්වා අඩු කිරීමට සමාගමට සිදු වුණා. මේ නිසා Facebook සමග ඒකාබද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට HTC සමාගමට දෙවැනි වරටත් විශාලමය මුල්‍යම පාඩුවක් ලැබීමට සිදු වුණා. BlackBerry Storm එවකට ජංගම දුරකථන ලෝකයේ පෙරලියක් කරපු BlackBerry සමාගම විසින් සිදු කළ විශාලතම අත්වැරදීම ලෙස සැලකෙන්නේ BlackBerry Storm දුරකථනයයි. මේ 2008 වසරේදී වෙළඳපොළට පැමිණියේ Apple සමාගමේ iPhone දුරකථනයට ඍජුවම අභියෝග කිරීමේ අරමුණින්. BlackBerry සමාගම විශ්වාස කළේ ව්‍යාපාරික පරිශීලකයන් කිසිවිටකත් මොවුන්ට ආවේනික වූ යතුරුපුරුව සහිත ජංගම දුරකථන අත් නොවරින බවයි. නමුත් iPhone වල සාර්ථකත්වයේ දැකීමෙන් පසු ඔවුන් කඩිමුඩියේ ටච් ස්ක්‍රීන් දුරකථන නිකුත් කිරීමට තීරණය කළා. මෙම දුරකථනයේ තිබුණු ප්‍රධානම අඩුපාඩු වුණේ ටච් ස්ක්‍රීන් තාක්ෂණයයි. සාමාන්‍ය ටච් ස්ක්‍රීන් එකක් වගේ නෙමෙයි මෙම දුරකථන ස්ක්‍රීන් එක හරිම තදයි. මේ නිසා වේගයෙන් ටයිප් කිරීම හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට ඉතාමත් අපහසු කාර්යයක් වගේම මන්දගාමී වුණා. ඊටත් අමතරව දුරකථනයේ නිකුත් වූ මුල් අවධියේදී මෘදුකාංග දෝෂ බහුලව දකින්න ලැබුණා. තව දෙයි Wi-Fi පහසුකම් පවා ඇතුළත් කර තිබුණේ නැහැ. මෙම කරුණ නිසා පාරිභෝගිකයන් විසින් මේ අසාර්ථක දුරකථනයක් ලෙස ප්‍රතික්ෂේප කළා. Microsoft Surface Duo Microsoft සමාගම ගොඩාක් බලාපොරොත්තු තියාගෙන නිෂ්පාදනය කරපු දුරකථනයක් තමයි Surface Duo කියන්නේ. හැබැයි මේ දුරකථනයටත් වෙළඳපොළ තුළ එතරම් සාර්ථකත්වයක් ලබන්න බැරි වුණා. ඒකට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑවා. ඒකට ලොකුම හේතුව තමයි මේ ෆෝන් එකේ මිල. මේක වෙළඳපොළට එනකොට සාමාන්‍යයෙන් $1400ක් විතර වුණා. හැබැයි ඒ ගානට හරියන වටිනාකමක් මේ ෆෝන් එකේ තිබුණේ නැහැ. වෙනත් සමාගම් මීට වඩා අඩු මිලට මීටත් වඩා හොඳ ෆෝන් වෙළඳපොළට නිකුත් කරා. දෙවෙනි කාරණය තමයි පරණ දුඩංග පාවිච්චි කරලා තිබීම. ඒ කාලේ තිබුණු අලුත්ම ප්‍රොසෙසර් වෙනුවට පරණ තාලේ ප්‍රොසෙසරයක් තමයි මේකට පාවිච්චි කරලා තිබුණේ. ඒ වගේම කැමරාවත් හරිම දුර්වලයි. ඊටත් අමතරව 5G තාක්ෂණයවත් NFC පහසුකමවත් මේකේ තිබුණේ නැහැ. මේවා ඒ කාලේ පාරිභෝගිකයන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණු දේවල්. ඊට අමතරව සොෆ්ට්වෙයාර් එකේ තිබුණු ගැටලු ඇප්ස් පාවිච්චි කිරීමේදී විවිධ ගැටලු මතුවෙන්න පටන් ගත්තා. ඒ වගේම තිර දෙක මැද තිබුණු ලොකු හිඩසත් පාවිච්චියේදී ලොකු බාධාවක් වුණා. ඉතින් අවසානයේදී වෙළඳපොළ තිබුණු තරඟය
Samsung වගේ සමාගම් මීට වඩා හොඳ ෆෝන් වෙළඳපොළට නිකුත් කිරීමත් සමග පාරිභෝගිකයන් අතර මෙම ෆෝන් එක එතරම් ජනප්‍රිය වුණේ නැහැ. Red Hydrogen 1 මෙම දුරකථනය නිෂ්පාදනය කළේ ලෝකයේ හොඳම කැමරා නිෂ්පාදනය කරන රෙඩ් සමාගමයි. ඒත් මේ දුරකථනයටත් ලෝක වෙළඳපොළට එතරම් සාර්ථකත්වයක් ලබන්න බැරි වුණා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක්ම බලපෑවා. පළවෙනි දේ තමයි මේක හරිම ඉහළ මිලකට තමයි නිකුත් වුණේ. ඒත් ඒ මිලට සරිලන්න අලුත් තාක්ෂණයක් මේකේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මේකේ තිබුණේ අලුත් ප්‍රොසෙසරයක් වෙනුවට ටිකක් පරණ ප්‍රොසෙසරයක්. ඒ වගේම කැමරාවත් ඒ මිලට සරිලන්න තරම් හොඳ වටිනාකමක් තිබුණේ නැහැ. මේ ෆෝන් එකේ තිබුණු ලොකුම විශේෂාංගය තමයි කණ්ණාඩිය රහිත ත්‍රිමාන තිරය. ඒත් ඒක බලාපොරොත්තු වුණු තරම් හොඳට වැඩ කළේ නැහැ. ත්‍රිමාන බලනකොට තිරේ පැහැදිලිකම අඩු වුණා. සමහර අයට ඇස්වලට ලොකු අපහසුවක් දැනුණා. අවසානයේදී මෙම දුරකථනයේ ඇති වුණු විවිධ ගැටලු වගේම පාරිභෝගික ඉල්ලුම අඩුවීම වැනි හේතුන් නිසා රෙඩ් සමාගම මේ ව්‍යාපෘතිය නවත්තලා දාන්න තීරණය කළා. මෙම දුරකථන වෙළඳපොළට පැමිණියේ විශාල බලාපොරොත්තු සහිතව වුවත් දුර්වල මුදුකාංග අධික මිල ගණන් හෝ පාරිභෝගික අවශ්‍යතා තේරුම් නොගැනීම වැනි හේතුන් නිසා මේවා අසාර්ථක වුණා. මේවා අපට පෙන්වන්නේ තාක්ෂණික දියුණුව කොතරම් වේගවත් වුණත් අවසානයේදී පාරිභෝගිකයාගේ ප්‍රතිචාර සහ පිළිගැනීම නොමැතිව ඕනෑම නව නිපැයුම අසාර්ථක විය හැකි බවයි. ඒ වගේම මෙම අසාර්ථකත්වයන් අද අපි භාවිතා කරන ස්මාර්ට්ෆෝන් වල සාර්ථකත්වයට පදනම දැමූ බවත් අප අමතක නොකළ යුතුයි. සෑම අසාර්ථක උත්සාහයකින්ම නිෂ්පාදකයන් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් අද වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස් මොන වගේද? පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් ලයික් කරලා අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත වීඩියෝවකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.